සුපුරුදු විදිහට අද මම ඔයාලට අලුත්ම වීඩියෝ කරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ස්මාර්ට් ඩ්‍රෝ බෙල් එක. අපි මේක අන්බොක්ස් කරලා බලමු මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. ඉතින් මම මේක AliExpress එකෙන් තමයි ගෙන්නුවේ. මෙන්න මේ වගේ බොක්ස් එක තමයි මේක එන්නේ. ඇත්තටම ගොඩක් ලස්සන බොක්ස් එකක් නෙමෙයි. ඉතින් මේකේ විස්තරය උඩ සඳහන් කරලා තියෙනවා. මේක තියෙන කියලා ඉතින් මේකේ මීටර 300ක් කියලා තමයි තියෙන්නේ ඩිස්ටන්ස් එක. අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔයාලා දැනට මගේ channel subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊට බලන්න බලලා මෙන්න මේ විදිහට user manual එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ smart doorbell එක. ඉතින් මේ කරන්ට් එකට ප්ලග් කරන්න තියෙන්නේ. ගොඩක් පහසුයි. මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මෙතන මේක අපි එළියට සවි කරන ස්විච් එක. ඒ වගේම user manual එකක් තියෙනවා. ඒක ඩබල් ටේප් එකක් තියෙනවා. ඉතින් මට මේ ඩබල් ටේප් එකෙන් මේක එළියට බිත්තියට මේ ස්විච් එක අලව ගන්න පුළුවන්. ඉතින් මම මේක ඇත්තටම චෙක් කරලා බැලුවා. මේක සාමාන්‍යයෙන් මීටර 300ක් වගේ දුරට මේක වැඩ කරනවා. ඉතින් මේක බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මේක ගොඩක් පහසුයි ඔයාලට. මොකද මේක කරන්ට් එකට කෙලින්ම සවි කරලා මේක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම වයර් අදින්න දෙයක් නැහැ ඔයාලට. බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මට තියෙන්නේ මෙන්න මේ විදිහට මේක ඩිරෙක්ට් මේ විදිහට කරන්ට් එක මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න. දැන් සම්බන්ධ කරගත්තා මේ විදිහට බලා ගන්න පුළුවන් පළවෙනි පාර්ට් බෙල් එක වදිනවා. ඉතින් බලමු මේ ස්විච් එක දැන් ප්‍රෙස් කරලා කොහොමද මේක වැඩ කරනවද කියලා. පේනවාදී දැන් මේක ස්විච් එක ප්‍රෙස් කරනකොට මේකේ බෙල් එක වදිනවා. ඒ වගේම තමයි මේ සයිඩ් එකේ බටන් එකක් තියෙනවා. මේ බටන් එකෙන් පුළුවන් ඔයාලට මේකේ ටෝන් එක වෙනස් කරගන්න. ඒ වගේ ඇත්තටම මේ ගොඩක් වටිනවා. ඒ වගේම මෙතනට වොලියුම් එක මේ තාරික් බටන් එක වලට වොලියුම් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ස්මාර්ට් ඩ්‍රෝබෙල් එක ඔයාලට ගෙදරට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද මේකේ අපිට වයරින් කරන්න වයර් අදින්න දෙයක් නැහැ. කෙලින්ම මේක කරන්ට් එකට සම්බන්ධ කරලා මේ බෙල් එකේ ස්විච් එක අපිට ගෙදර ඉදිරිපස බිත්තියක මේක අලව ගත්තාම පස්සේ ඩබල් ටේප් එකක් තියෙනවා. අපිට මේක ඩිරෙක්ට් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් පහසු. ඉතින් මම මේක AliExpress එකෙන් තමයි ගත්තේ. ඉතින් මේ ගැන වැඩි කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලටත් මේක හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරන්න. මේ වගේ videos දිගටම බලන්න. දිගටම මගත් එක්ක රැඳී සිටින්න.